හලෝ කොහොමද? ඔන්න ට්‍රැවලින් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ආවා. ඉතින් එන්නකෝ අපි හිරිකැටිය ගියපු විදිය බලන්න. බොරල්ලෙන් පිටත් වෙච්ච අපි ගමනට අවශ්‍ය දේවල් සුපර් මාකට් එකෙන් ගත්තා. ඉතින් මේ සුපර් මාකට් එකේ ඉඳි ගත්ත වීඩියෝ එක. සුපර් මාකට් එකෙන් අවශ්‍ය දේවල් ටික අරගෙන ආයෙත් අපි ගමනට පිටත් වුණා. ඉතින් කොට්ටාවෙන් හයිවේ එන්ට්‍රස් කරලා අපි දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා මේ යන්නේ මාතර හිරිකැටිය. මාතර හිරිකැටියට තමයි අපි අද ට්‍රැවල් එකෙන් යන්නේ. මාර වැඩේ තමයි උනේ. හයිවේ එකේ එදා එතන රෙපෙයාර් එකක්. ඉතින් අපිට සෑහෙන්න වෙලා ඉන්න වුණා මේ රෙපෙයාර් එක ඉවර වෙලා මේ වැඩ කටයුතු ආහාර වෙලා මෙතනින් ගමන පටන් ගන්න දෙනකල්. සෑහෙන්න වාහන ගොඩක් එතන හිර වෙලා තිබ්බා. අපි ඉඳලා තියෙන්නේ පොලිමේ ගොඩක් පිටිපස්සට වෙන්න. ඉතින් අපි ගමන පටන් ගන්නකොට අනිත් පැත්ත ලේන් එක ඇරලා අපේ පිටිපස්සෙන් ආපු සෙට් එක අපිට කලින් ගිහිල්ලා. ඉතින් අපිට සිද්ධ වුණා ඒගොල්ලෝ ඉන්න දිහාව බලා ගන්න මැප් එක යූස් කරන්න. ඉතින් මැප් එක යූස් කරලා අපි බැලුවා කොහෙන්ද එක්සිට් වෙන්න තියෙන්නේ ළඟම තැන කියලා. ඉතින් අපි එක්සිට් කරේ බෙලියත්. ඔන්න බෙලියත්ෙන් එක්සිට් කරලා අපි ගියා ඉතාම ගම්බද පිටිසර පරිසරයක් තියෙන පාරක් මැද්දෙන් තමයි අපි යන්න. ඔයගොල්ලන්ට මේ පේන්නේ අපි යන ඒ ගම්බද පාර. අපි යන්නේ මේ බීච් එක හොයාගෙනනේ. ඉතින් බීච් එක හොයාගෙන යනකොට මේ ගොඩාක් ගමක් මැද්දෙන් තමයි යන්න ඕනේ. ඔන්න අපි කොහොම හරි මැප් එක දාගෙන ඇවිල්ලා අදාළ ස්ථානයට ආවා. මේ ඉන්නේ අපේ නිලංග අයියා. නිලංග අයියා තමයි අපිට මෙතන ඉන්න මේ ප්‍රෝග්‍රෑම් එක සෙට් කරේ. ඉස්සරහට තමයි හොඳ සෙල්ලම් තියෙන්නේ. එන්නකෝ යන්න. මාත් එක්කම බලමු අපි මොනවද ඉස්සරහට කරේ කියලා. අපි යනකොට අපේ බොස් අපිට කලින් එතනට ගිහිල්ලා. ඉතින් බීච් එකේ අපි එකපාරටම පුදුම වුණා. ගිනි මැලයක් ගහලා අපිට වෙනම බයිට් ටේබල් එකක් හදලා ඒ වගේම තමයි ඉතාලි වලින් ඉඳන් ආපු පොරිල්ලා සෙට් එකකුත් අපිත් එක්ක මේ පාටි එකට සෙට් කරලා. නිලංග අයියා ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. සෑහෙන වියදම් කරලා තියෙනවා අපිට මේ ප්‍රෝග්‍රෑම් එක දෙන්න. ඉතින් අපි පස්ස ගහන්න නැතුව ගියපු වෙලාවෙ ඉඳලම වැඩේ පටන් ගත්තා.
පිටිපස්සට දෙන්න බූට් ගාලා ඉන්නේ. ඊළඟයි සෙට් එක ඔල්රෙඩි එහෙමත් සෙට් කරලා තිබ්බා. ඉතින් බලන්නකො ඊට පස්සේ අපි ආයේ සින්දු කියනවා නටනවා එක සෙල්ලම්. උදෙන්ම අපි වැඩ පටන් ගත්තේ කෑම කාලා. කෑම කන්න අපි ආවේ මෙන්න මේ මෙතනට තමයි. මෙතන අපි එනකොට මුකුත් තිබ්බේ නෑ. සෝටිස් වගේක් කාලා අපි ආවා. ඔන්න අපි හිටපු තැනට දවල් ආපුවාම තියෙන ලුක් එක බලන්නකෝ. රෑනේ වාලා ඉස්සෙල්ලා කලින් දැක්කේ. දැන් බලන්නකෝ දවල් තියෙන ලස්සන. කට්ටිය ඔහේ විනෝද වෙද්දී මං ආවා බීච් එක පැත්තට. බලන්නකෝ බීච් එකේ ලස්සන. Can you feel my love? Oh, 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 oh. Can you feel my love? Oh, oh, oh. Can you feel my love? එකල්ල තවත් ලස්සන පේස් එක්කට අපි ආවා. මෙතන තමයි ටුවරිස්ට්ලා එන්නේ. හිරිකැටියේ ටුවරිස්ට්ලා එන පොට් එකක් තමයි මේ. ඉතින් මේ පැත්ත ගොඩක් ප්‍රසිද්ධ සර්ෆින් වලට. ඉතින් අවුට් සීසන් හින්දා එච්චර හුළඟ තිබ්බේ නැහැ. හැබැයි ඉතින් අපිට ඕන නම් සර්ෆින් පදින්නත් තිබ්බා.
දාන්න පුළුවන් 18 වන්නම් ඔක්කොම දාලා අපි ආයේ ආවා බෝඩිමට. බෝඩිමට එන ගමන තමයි මේ. ඉතින් මේ වෙනකම් මගේ වීඩියෝ එක බැලුවා නම් ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්කෝ.